සුබ දවසක් ඔයාලට. අද අපි විශ්ව රේඛාව තුලින් රැගෙන එන්නේ අමරණීය දේශයක ඓතිහාසික මිනිසුන් ගැන අතීතාවර්ජනය. එන්නේ යමු පැරණි මිසරයට. පුරාණ මිසර හෙරඩෝටස් වරුන් ඔවුන්ගේ නිජ භූමිය කෙමට් ලෙස තමයි හැඳින්වුවේ. ඒකේ අර්ථය තමයි කළු භූමිය කියන එක. එයාලා නයිල් නදිය නිම්නය පාතක කරගෙන ඔවුන්ගේ ජන ජීවිතය ගොඩ නැගුවා. නයිල් ගං වතුරෙන් පස්සේ ඉතුරු වුණ අඳුරු සාරවත් පසෙන් පොළොව කෘෂිකාර්මය වගාවන් ඉතාමත් සාරවත් වුණා. ඔවුන්ගේ එදිනෙදා පරිභෝජනය සඳහා සියලුම භෝගයන් ඔවුන් විසින්ම වගා කළා. පුරාණ ඊජිප්තුව කොටස් දෙකකටයි බෙදී තිබුණේ. ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව. මේ කොටස් දෙකේම ජනතාව නයිල් ගං ඉවුරු දිගේ ජීවත් වුණේ. නයිල් ගඟ කේන්ද්‍රය කරගෙන. මොකද ජලය කියන්නේ මූලික අවශ්‍යතාවය ඔවුන්ගේ. කෘෂිකර්මය සඳහා වගා කටයුතු වලට එදිනදා පරිභෝජනයට ගොඩනැගීම් වලට මේ සියලුම දේට ජලය අවශ්‍යයි. ඒ නිසාම මේ කණ්ඩායම් දෙක අතර නිතරම ගැටුම් මතුවුණා. නයිල් නදිය ගලා ගියේ දකුණින් ඉඳන් උතුරට. ඒ නිසා තමයි පහළ ඊජිප්තුව සහ ඉහළ ඊජිප්තුව ලෙස නම් කරේ. ක්‍රිස්තු පූර්ව 3100 තමයි තනි රජෙක් යටතේ මෙම් පළාත් දෙකම එක්සේසත් වුණේ. ඔහු කාර්මර් ලෙස තමයි හඳුන්වන්නේ. ඊජිප්තුව එක රටක් ලෙස කණ්ඩායම් දෙකම එකතු කිරීම නර්ම කන්‍යාම ලෙස හඳුන්වනවා. දේවස්ථානයේ පූජකවරු මූලික කරගත් පාලනයක් තමයි රජු විසින් ගෙන යුතු. දේවාලයේ ඇති ඉහළම ගෞරව නාමය තමයි පාරාවෝ කියන ගෞරව නාමය. එය පුද කරන්නේ රජුට. මුල් කාලයේ රජු වුණත් පසුව පාරාවෝ කියන නමිනුයි ආමන්ත්‍රණය වුණේ. සියලුම ගොවිතැන් වගා කටයුතු සඳහා ඉඩම් తాවකාලිකව ලබා දෙන්නේ රජු විසින්මයි. මෙම ඉඩම් ලබාගත් අය සර්වරුන් ලෙසයි හඳුන්වන්නේ. ඔවුන් බැඳිලා හිටියා රජුන්ටත් රාජ්‍යයටත් සේවය කරන්න. වෙළඳාම් කරන අය රජුට බදු ගෙවන්න ඕනේ. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලින් භෝගය ලබා ගන්න අය 100% රජුට ගෙවිය යුතුයි. පැරණි මිසරයේ මූලිකත්වය ගත්ත පූජකයන් විසින් ඔවුන්ට බිම්බත්තෙන් 3න් එකක්ම ගෙව්වා. ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන, ඔවුන්ට අවශ්‍ය වැටුප රජු විසින් ලබා දුන්නා. රාජ්‍යයේ සශ්‍රීකව ගොඩනැගෙත්ම ඔවුන් පටන් ගත්ත ඔවුන්ගේ වෙළඳාම් කටයුතු. රටේ ආරක්ෂාව සඳහා ගවේෂණ හමුදාව උතුරේ කානන් වෙතත් දකුණේ නුබියා වෙතත් යවුවා. බටහිර දෙසින් ලිබියාවට සුපභෝගී භාණ්ඩ සඳහා මුහුදු වෙළඳාම් පටන් ගත්තා. වටිනා ලෝහ වර්ග, සුවඳ ලාඩු, මැලචයි, රෙදිපිලි මේ අතරින් අති සුවිශේෂී වුණා. ඔවුන් ඔවුන්ගේම නැව තනාගත්තා ඒ වෙළඳාම සඳහා. නමුත් රටේ දැව හිගියක් තිබුණු නිසා එයාට සිදුනා ලෙබනන් වලින් දැව ආනයනය කිරීමට. ඒ මධ්‍යතරණයේ විරල තීරය හරහා. ක්‍රිස්තු පූර්ව 2200 දී මිසර වැසියන්ට ඉතාමත් දුෂ්කර කාලයක්, දිගු නියගයක් පටන් ගත්තා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2184 දී දෙවනි පිපී රජුගේ මරණයක් සිදු වුණා. මේ කාලේ සිවිල් යුද්ධ මාලාවක් මැරමුණා. තුන්වන තුන්මෝස් සටනේ මෙගිද්දුව සටන. දෙවන රැම්සෙස්ගේ පාලන සමයේදී ප්‍රසිද්ධ කාදේස් සටනක් සිදු වුණා. ඒක 1274 දී හිත්තිවරුන් සමග. දෙවන රැම්සෙස්ගේ ඩෙල්ටා සටන මේ වගේම බොහෝ සිදුවීම් වලට මිසර වැසියන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඔයාලා දන්නවද ඉතිහාසඥයන්ට මිසර වනුන් තමයි සොයාගෙන තියෙන්නේ ගණිතය එකතු කිරීම සහ අඩු කිරීම. ඔවුන්ට ගණිතය බැරි නම් කොහොමද පිරමීඩ හදන්නේ නේද? ගෘහ නිර්මාණය, කලාව, ඉන්ද්‍රජාල, වෙදකම, යන්ත්‍රමන්ත්‍ර මේ සියලුම ශාස්ත්‍රයන්ට මේ අය දක්ෂයින්. ඊජිප්තු තාරකා විද්‍යාඥයන් අපේ දින දර්ශනයට බොහෝ සෙයින්ම සමාන දින දර්ශනයක් සොයාගත්තා. දින 365ක් භාවිතා කරමින් වසරක් මනින පළමු ශිෂ්ටාචාරය ඒකයි. එයාලා හයිරෝග්ලිෆින් ලිවීම නම් පද්ධතියක් භාවිතා කරමින් ලිඛිත භාෂාවක් ඇති පළමු ශිෂ්ටාචාරය. එහි අකුරු නෙමෙයි තියෙන්නේ, සංකේත, වචන හෝ ශබ්ද. ඔවුන් පැපිරස් නම් ශාකයකින් ලිවීමේ පත්‍රිකා නිර්මාණය කළා. නමක්, දිනයක්, වාර්තාවක්, යම්කිසි සටනක් සිදුවීමක් විස්තර කරන්නත්, මරණින් මතු ජීවිතයේ මාරුවීමට උපදෙස් ලබා දෙන්නත්, විහාරස්ථානවල, එයාලගේ සොහොන් ගෙවල් වල හයිරෝග්ලිෆ් කැටයම් කරලා තියෙන බව ඔයාලා දැනගෙන හිටියද? රජු කියන්නේ රාගේ පුත්‍රයෙක් බවත්
ඔවුන් විශ්වාස කරා ඔබ දන්නවා රා කියන්නේ හිරුට බව. ඒ කාලේ තිබුණේ බහුදේවවාදී ආගමක්. දෙවිවරු 1500ක් පමණ ඇදහුවා. නිකායන් පූජකයන් වෙන වෙන්න හිටියා. මිනිස් සිරුරු සත්ව හිස් සහිත දේව රූප තමයි නිරූපණය වුණේ. ඔසිරිස් පාතාලය, අයිසිස් මැජික් සුව කිරීම, හෝරස් සහස සහ යුද්ධය, ඒ වගේම අනුබිස් මරණයේ දේවතාවල් ලෙසත් තව නොයෙක් දේවරුන් ඔවුන්ගේ දේවංශයේ හිටියා. විශේෂයෙන්ම අක්නාටෙක් රජුගේ බිරිඳ වුණ නෙපර්ටි රජිනට පුළුවන් වුණා ඒ කාලේ සමාජයේ මතයන් වෙනස් කිරීමට. බහුදේවවාදී ආගම් පැවතුන ඒ කාලේ සියලුම දෙවිවරුන්ට නමස්කාර නොකළ යුතුයි, හිරු දෙවියන්ට පමණක්, රා දෙවියන්ට පමණක් නමස්කාර කළ යුතුයි කියලා ඇය පැවසුවා ජනතාවට. නමුත් එතනින් නොනැවතුණ ඇය ඇයගේ රජමාලිගෙන් දරුවන්, තමුන්ගේ සැමියා, ඒ හැමෝම හිරු දෙවියන්ට නමස්කාර කරමින් සමාජයට ඇය ලබා දුන්න ආදර්ශයක්. පාරාවෝ නෙහෙත් මෙප් රජතුමා අක්නාටෙක් නෙපර්ටිටි රැජින වගේම ලක්සෝරිය රජුන්ගේ නිම්නයේ තැන්පත් කර ඇති ටුටන් කාමුන්ගේ ඉඳන් අස්වාමේ අඹුසිම්බර් දේවාලය ඉදිකළ බලවත් දෙවන රැම්සෙස් දක්වා සෑම රජෙක්ම සිංහාසනයට අද්විතීය සාරයක් ගෙන ආපු අය. ඔවුන් පිරමිඩ ඉදිකළයයි කියලා දන්නවද? දැන් අපි බලමු එක. ඔයාලා හිතන්නේ ඔවුන්ගේ තේජස ලෝකයට පෙන්වීම සඳහා පිරමිඩ ඉදිකළා කියලාද? නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පයේ පෙන්වීමටද? ප්‍රධානම හේතුව නම් රජුන්ගේ සොහොන් ගෙවල් ලෙසයි මේවා ඉදිකළේ. මිස්ර වැසියන්ගෙන් පරණ මතයක් තිබුණා මරණින් මතු ලෝකය ගැන. ඒ ලෝකයේත් ඔවුන් සැපවත් ජීවිතයක් ගෙවිය යුතුයි, ඒ රාජ්‍ය පාලනය කළ යුතුයි කියන බවට. ඒ නිසා තමයි උන්ගේ සොහොන් ගෙවල් තුළට උන්ගේ වස්තුව උන් භාවිතා කළ බඩු භාණ්ඩ බවා තැබුවේ. මමීකරණය සිදුවන්නේ ඒ නිසාමයි. මතු ලෝකයට ඔවුන්ව රැගෙන යන්න අනුබිස් දෙවියන්. ඒ දෙවියන්ට ඔවුන්ව බාර කළා. මේ විශ්වයේ බොහෝ රහස් තැන් සත්‍ය සොයා ගවේෂණය කරන්න. ඉතින් අපිත් එක්ක නැඳී ඉන්න විශ්වයේ තව සමගින් ඉදිරියේදීත් අපි මේ වගේම අලුත් වැඩසටහනකින් මුණ ගැහෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්.